ආයිබෝවන් කියා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනා මගේ YouTube channel එකට. කොහොමද ඔයාලා සතුටින් විනෝදෙන් හිටියද මේ දවස් ටිකේ? මං හිතනවා සෑම දෙනාම සතුටින් විනෝදෙන් hina වෙලා ඉන්නේ නැති කියලා. පහුගිය දවස් ටිකේ මම ඉහුම් පිහුම් කලාව පිළිබඳව මම ඔයාලට නොයෙකුත් වීඩියෝ කීපයක්ම අරගෙන මම ඔයාලා ගාවට ආවා. මං හිතනවා ඔයාලා ඒවා බලන්නේ නැති කියලා බලන්නේ නැති අයට මං කියනවා ඒවා පිළිබඳව චොට්ටක් බලන්න කියලා බලලා ඔයාලගේ දිනදා ජීවිතේට මම දෙන පුංචි පුංචි දේවල් ඔයාලගේ ජීවිතයට එකතු කරගෙන ඔයාලා ලස්සනට ජීවිතේ ලස්සනට පෙළගස්සගෙන යන්න කියලා. හරිද? හරි. අද මම ආව ඔයාලට රූපලාවන්‍ය පිළිබඳව විශේෂිතව කතාවක් අරගෙන පුංචි ඕදනක් අරගෙන. මොකද දන්නවද රූපලාවන්‍ය කියලා කියන්නේ ගොඩක් අය හිතන්නේ අපි ලිප්ස්ටික් ටිකක් ගෑවාම, අයිබ්‍රෝස් හැදුවාම, අපි ලස්සන ෆේෂියල් එකක් දැම්මාම, මේකප් එකක් දැම්මාම, හෙයාර් ස්ටයිල් එකක් දැම්මාම, හෙයාර් කලර් එකක් දැම්මාම, හොඳද? ලස්සන ඇඳාම මේක තමයි රූපලාවන්‍ය කියලා. නෑ, ඊට වැඩිය ගොඩාක් ඉස්සරහට කිය දෙයක් තියෙනවා අංක 1ට. අංක 1ට තියෙන දේ තමයි පළමුවෙන්ම අපි ගාව තියෙන්න ඕනේ පිරිසුදුකම. පිරිසුදුකම නැත්තම් ඒ මොනවා තිබ්බත් වැඩක් නෑ. ඒක හොඳට මතක තියාගන්න. මම ඔයාලට වටිනා කියන අදහස් කීපයක් දෙනවා. ඒවා අනුගමනය කරන්න, ඒවා ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කළා හොඳින් ඒවා හොඳට අහගෙන ඔයාලගේ ජීවිතේට මේවා එකතු කරගන්න. එකතු කරගෙන ලොකු ගමනක් යන්න මේකත් ප්‍රයෝගී කරගන්න කියලා මම ඔයාලට කියනවා. හොඳද? හරි. එහෙනම් මේකට යන්න කලින් මම ඔයාලට පුංචි එකක් කියන්නම්. අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමු නෙනවා. මේ මුමුණන්නේ කවුරුත් ගැන නෙමෙයි ඔයාලා ගැන. එහෙනම් අපි ලස්සන වැදගත් දෙයකට යමු. රහසක් කියන්නේ හොඳට අහගන්න. හරි මම අද ඔයාලට කියලා දෙන්නේ විශේෂයෙන්ම කාන්තාවන් සහ පිරිමි කියන දෙපාර්ශ්වයට බොහොම වැදගත් වෙන දෙයක්. මොකද දන්නවද මේ ගොඩක් අය ගාව ගොඩක් අයට තියෙන හිතන්න නැති පැත්තක් ගැන. මොකද ගොඩක් අය හිතනවා හෙයාර් ස්ටයිල් එකක් දැම්මාම ලස්සනට ඇඳහම මේ ඒක තමයි හරිම ලස්සන මේක තමයි ලෝකේ කියලා. ඇත්තටම ඒක නෙමෙයි ලෝකේ. තව ලෝක ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ගැන අපි විශේෂයෙන්ම අවධානය යොමු කරගන්න ඕනි අවස්ථාවක් කියලා තමයි මම මේ කතාව ඔයාලට කියන්න ඕනේ කියලා අදහස් කරා. මගේ ආදරණීයන්ට මම කියන විශේෂ ඕදනක් තමයි මේක. මොකද දන්නවද මේ අපි ගොඩක් ලස්සනයි. ලස්සනට ඉන්න ආසයි. ඒ වගේම තමයි අපි ලස්සනට හෙයාර් ස්ටයිල් දානවා, මේකප් කරනවා. එතකොට ලස්සනට අපි අඳිනවා. නොයෙකුත් විලාසිතාවන් වල හෑන්ඩ් බෑග් පාවිච්චි කරනවා. නොයෙකුත් විලාසිතාවන් වලට ලස්සන සෙරප්පු දානවා. ඇත්තටම ලස්සනයි. හරිම ලස්සනයි. ඇස් වලට හරියට දැක්කාම හරිම ඇස් පිනා යන ලස්සනක් හැම කාන්තාවක් තුළම තියෙනවා. ඉතින් ඒ වගේම මම ඔයාලට කියන්නේ විශේෂ කාරණාවක් ගැන. කොච්චර ලස්සනට තිබ්බත් වැඩක් නැහැ. එයා ළඟට එනකොට එයා ගාව දුඟදක් කමනවා නම් ඒ ලස්සන සත පහකටවත් වැඩක් නැති වෙනවා. ඒ නිසා ඔයා හොඳට මතක තියාගන්න මේක හොඳ තරයෙන් මතක තියාගත යුතු විශේෂ කාරණාවක් තමයි මේක. මොකද මං අවුරුදු කාලේ එක අත්විඳා. ඒ අවුරුදු කාලේ ගොඩක් කාන්තාවෝ ඇවිල්ලා හිටියා shopping කරන්න. ගොඩක් අය ගාව අත් දෙක උස්සනකොට පුදුම ස්මෙල් එකක් එන්නේ, පුදුම දුගතක් එන්නේ. මට ඇඳුම් ගන්න තියා මට ගිය සැනින්ම අපෝ හැරිලා එන්න තරම් හිටිච්ච වෙලාවල් බොහෝමයක් තිබ්බා. ඒ වගේම ඇයි අපි තව කාට හරි අපස්ථාවයන් දෙන්නේ? අපි පුංචි දේවල් කරන්න පුළුවන්කම තියෙද්දි ඇයි ඒව අපි ගණන් ගන්න නැතුව අතහැරලා දාන්නේ? එහෙම කරන්න එපා කවදාවත්. ඒක කරන එකෙන් තමා විතරක් නෙමෙයි අපි විතරක් නෙමෙයි අන් අයත් ලොකු අපහසුතාවයන් වලටපත් වෙනවා. ඔයාලා දන්නවද? මම අහලා තියෙනවා, මම දැකලා තියෙනවා. ගොඩාක් දික්කසාද වලට පවා ගිහිල්ලා තියෙනවා මේ අපිරිසුදුකම. කාන්තාවන්ගේ අපිරිසුදුකම, පිරිමි පාර්ශවයේ අපිරිසුදුකම මේ දික්කසාදයන් වලට පවා ගිහිලා තියෙනවා. අපි බලන්නකෝ අපි සරල උදාහරණයක් ගමු. අපි පුංචි දරුවෙක් දැක්කම අපි බොහොම ආසාවෙන් වඩා ගන්නවා. වඩා ගන්නකොට අපි යාව ලං කර ගන්නකොටම එයා ගාව ස්මිල් එකක් තියෙනවා නම් ඒ වඩාගත් ඉක්මනින් අපි හිමීට එයා පිමින් තියන්නේ නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා
අපිට පිරිසුදුකම කියන එක බාල මහලු තරුණ සෑම කෙනෙක් මේක තරේම ඔළුවට ගත යුතු දෙයක්. ඒක අංක 1ට මතක තියාගන්න ඕනේ. මම ඔයාලට බොහොම ආදරෙන් කියනවා කාන්තාවන්ගේ සහ පිරිමි පාර්ශවයේ ඕනම කෙනෙක්ගේ දුඟද හමන ප්‍රධාන ස්ථානයක් තමයි මේ කිහිලි දෙපැත්ත. මේ කිහිලි දෙපැත්තෙන් එන දුඟද හරිම අමාරුයි. දරාගෙන ඉන්න හරිම අමාරුයි. මේ ගැන විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. සෑම කෙනෙක් මේක තරේම මතක තියාගන්න. මම මේ කියන කාරණාව පිළිබඳව ගොඩාක් අයට පොඩි ගැටලුත් ඇති. අනේ මට මේ වගේ ගැටලුවක් තියෙනවා. අනේ මගේ මගේ ශරීරයෙන් මේ වගේ දුගදක් හමනවා කියලා කියනවා. ඉතින් අනේ මම මේකට මොකද කරන්න කියලා එයාලට ලොකු වේදනාවක් දුකක් වගේ දැනෙනවා. ඉතින් නෑ ඒව ගැන හිතන්න එපා. ඒවට තියෙනවා පිළියම් තියෙනවා කරන්න. හරි පොඩි දේවල්. එතකොට මේ කීල් දෙපැත්තේ තියෙන රෝම කුපු ටික ඉවත් කරන්න. ඒ ටික ඒ තැන් ඔක්කොම ලේඩිස් රේසර් එකක් පාවිච්චි කරලා ඒක ෂේව් කරගන්න. ෂේව් කරලා ඉවර වෙලා ඔයාලා ඇත්තටම ඒ ටික කරලා එතන හොඳට හැමතිස්සෙම වියලිව තියා ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. ඒක කරගන්න අමාරුයි ඉතින් නිතරම. ඒ නිසා මම ඔයාලට කියනවා ඒ තැන් වල හොඳට පිරිසුදුභාවය හොඳට අංක 1ටම තියා මම ඔයාලට කියනවා දැන් අර ෂේව් කරගත්තට පස්සේ අපි මේ කිහිලි දෙපැත්ත හොඳට තෙත මාත්තු කරන්න. තෙත මාත්තු කරලා ඉවර වෙලා මේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරන්න. ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම මේ අපි නාලා හරි ඇඟ සෝදලා හරි ඔක්කොම බොෂ් එකක් දාගෙන ඉවර වුණාට පස්සේ මේ ඔක්කොම හොඳට තෙත නැති වෙන්න තෙත මාත්තු කරන්න ඕනේ. තෙත මාත්තු කරලා තෙත නැති වුණාට පස්සේ තමයි මේ ඩියෝඩරන්ට් එක පාවිච්චි කරන්නේ. මොකද නැත්තම් එහෙම තෙත තියදී පාවිච්චි කරොත් එහෙම සමහරවිට මේ කිහිලි යට කළු වෙන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න එපා. හොඳද? මේ ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරනකොට ඇත්තට මේක මාස 7-8ක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට මේ දේ පාවිච්චි කරනකොට අපිට විතරක් නෙමෙයි. ඇත්තටම අපිත් එක්ක ඉන්න සෑම කෙනෙකුටම මාර මානසික සුවයක් ගෙන දෙනවා. මොකද අපෙන් කාටවත් අපහසුතාවයකටපත් වෙන්න අපේ ශාරීරිය නිසා නහය වහගන්න කිසි කෙනෙකුට වෙන්නේ නැහැ. ඒ ගැන තරයේ මතක තියාගන්න. ඒක ඔයාලා පිළිපදින්න. අනිවාර්යෙන්ම ඔයාලා ඒක පිළිපදින්න කියලා මම ඔයාලා විශ්වාස කරනවා. මම ඔයාලට කියලා දුන්නේ බොහෝම වැදගත් දෙයක්. ඒක අනුගමනය කරන්න. ඒක ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම පර්ෆියුම් එකක් පාවිච්චි කරන්න. මේ පර්ෆියුම් එකක් පාවිච්චි කරන එක හරිම වැදගත්. මොකද ඩියෝඩරන්ට් එකක් පාවිච්චි කරනවා වගේම පර්ෆියුම් එකක් යූස් කරන්න. මොකද අපි ගාව සුවඳක් එනවා නම් අපි හැමෝම ආසයි ඒ සුවඳ විඳින්න. නේද? අපි ගාව දුගඳක් එනකොට අපි නහය වහ ගන්නවා වගේ නෙමෙයි. දුගඳක් සුවඳක් එනකොට හරි ආසයි ඒක විඳින්න. අපි දැන් කොහෙද හරි එළියකට ගියොත් එහෙම අපි රාත්‍රී කාලයකට එළියට යනවා කියමුකෝ. බොහෝ දුරට රාත්‍රියේ සමහර මල් වර්ග තියෙනවා පිපෙනවා. හරි සුවඳයි. අපි මේ මල හොයනවා කොහෙන්ද මේ සුවඳ එන්නේ කියලා. ඒ සුවඳ විඳින්න අපි හරි ආසයි. ඒ වගේම තමයි සෑම කෙනෙක්ගේම සුවඳක් එනකොට ඒ සුවඳ විඳින්න හැමෝම ආසයි. ඒ නිසා එතකොට අපිත් අන් අයත් අපහසුතාවයන් වලටපත් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේකෙන් බුදුම මානසික සුවයක් මටත් ඔයාටත් අපේ අන් අයටත් විඳින්න පුළුවන්. ඒ නිසා මේ ගැන තරයේ අවධානය යොමු කරන්න. අපි ලිප්ස්ටික් එකකට, කියුටෙක්ස් එකකට, මේකප් එකකට අපි වියදම් කරනවා වගේම අපට අවුරුද්දක් මාස 8ක් 9ක් පාවිච්චි කරන්න පුළුවන් මේ වර්ග වලින් අපි ගන්න. මේක අනිවාර්යයෙන්ම නිතර පාවිච්චි කරන්න. ඒ තුලින් අපි මාර පුදුම විදිහට අපිට ආස්වාදයක් විඳින්න පුළුවන්. අන් අයටත් ඒ වගේ. ඒ නිසා මේක තරයේ මතක තියාගන්න. මම ඔයාලට බොහොම ආදරෙන් කියන්නේ මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න. අද පටන් මේ මොහොතේ පටන් විශේෂයෙන් අවධානය යොමු කරලා ඔයාලා කටයුතු කරයි කියලා මම ඔයාලා ගැන විශ්වාස ජීවිතේට මං කියා දුන්නේ මේ වටිනා වදන් ටික තරයේ මතක තියාගන්න. කවදාවත් වරදින්නේ මේ කියමන. හරිම වටිනවා. ඔයාලත් මම මේ විඳපු අත්දැකීම් මේ විඳපු අපහසුතාවයන් විඳින්න නැති කියලා මම හිතනවා. ඒ නිසා අපි නිසා තව කවුරුත් අපහසුතාවයන් වලට අදින් පස්සේ ලක් වෙන්නේ නැහැ. අපි කවුරුත් කිසිම කෙනෙක් අපහසුතාවයන් වලට ලක් කරන්නේ නැහැ කියලා තරයේ අදිටන් කරගන්න. ඒ නිසා මෙන්න මේ පුංචි ද්‍රව්‍ය ටික තුරුල් කරගන්න. මේ ටිකෙන් අපට ලොකු ආස්වාදයක් විඳින්න පුළුවන්. මෙන්න මේ ටික තුරුල් කරගන්න. මේකට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. ඒ වුණාට මේ පුංචි දෙයට පුළුවන් ලොකු දෙයක් කරන්න අපිට
අපිට ලොකු දෙයක් සිදු කරන්න පුළුවන් ලොකු සහයෝගයක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රියාපටිපාටි අනුගමනය කරන්න මං ඉතාමත් ආදරෙන් ඉල්ලලා හිටිනවා මගේ ආදරණීයන්ගෙන් මේක කවදාවත් අනුගමනය කළා කියලා කිසිම කෙනෙකුට වරදින්නේ නැහැ. ඒක නිසා මම හිතනවා ඔයා මම මේ කියලා දුන්න පුංචි උපදෙන හොඳට මතක තියාගන්න. මේක අනුගමනය කරන්න. මේක ක්‍රියාත්මක කරන්න. ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. ඒක 100%ක් මම ඔයාලට කියනවා. එහෙනම් මම ඔයාලට මම මේ කියපු දේ වටිනා දෙයක් වුණා නම් ඔයාලා මේක හිතට ගත්තා නම් මාව subscribe කරන්න. මේක මගේ මේ ඕදන ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න. මට comments කරන්න. ඒ වගේම මම ඔයාලට තව බොහොම වටිනා කියන දෙයක් තමයි ක්ලීන් අප් එකක් නිවැරදිව කරගන්නේ කොහොමද කියලා මම ඉතා ඉක්මනින් අරගෙන එනවා. ඒක ගොඩාක් වටින පාඩමක්. මම ඔයාලට ඒක ප්‍රායෝගිකව ඔයාලට කියලා දෙමින් මම ඒක ඉතා ඉක්මනින් මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එනවා. එහෙනම් ඔයාලට සුබ දවසක්. දුංගඳ හමන් නැති හෙට දිනක් ලැබේවා එළඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරිම සුවඳයි දැන් මංගාව. මං එහෙනම් ගිහින් එන්නම්. හරිම සුවඳයි දැන් නම් මංගාව. bye